බ්‍රාහ්මණයෝ විශ්වාස කරන්නේ මේ ලෝකය මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කළා කියලා. එහෙම නිර්මාණය කරනකොට මහා බ්‍රහ්මයා විසින් තමයි මිනිස්සුත් මැව්වේ. එදා ඉන්දියාවේ ප්‍රධාන කුල හතරක් තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. මේකට කියන්නේ චතුර්වර්ණය කියලා. මේ කුල අතරින් ඉහළම කුලයේ හැටියට සැලකුවේ බ්‍රාහ්මණ කුලය. හේතුව තමයි ඒ අය කිව්වා මහා බ්‍රහ්මයේ මුයින් තමයි ඒ අය මැව්වේ කියලා. ඒ වගේම මේ බාහු යුග්ම තුලින් එහෙම නැත්නම් උරහිස් දෙකෙන් මැව්වා කියලා කියන්නේ ශාස්ත්‍රියෝ. ඒ අයට තමයි රට පාලනය කිරීමේ බලය පැවරිලා තියෙන්නේ. ඒ වගේම කලවා යුග්මයෙන් මැව්වා කියලා කියන වෛශ්‍යයෝ. වෛශ්‍යයෝ කියලා කියන්නේ ඒ කාලේ හිටපු සිටුවරු, ධනවත්. ඊළඟට ශූද්‍රයෝ කියන්නේ පහළම කුලයේ අය. ඔය අපි බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය කියලා අහලා තියෙන සුනීත සෝපාකල වගේ සැඩොල් කුලේ කියලා හඳුන්වන්නේ. ඒ වගේ පහළම කුලයේ අය හැදින්වෙන්නේ ශූද්‍රයෝ කියලා. ඒ අය මහා බ්‍රහ්මයේ යටිපතුල් වලින් නිර්මාණය කළා කියලා තමයි බ්‍රාහ්මණයෝ කියන්නේ. ඒ අතරින් දැන් අර බ්‍රාහ්මණයෝ අතර ওই භාරද්වාජ කියන ගෝත්‍රයේ අය දැන් වෙන බ්‍රාහ්මණයෝ නම් මුයින් මැව්වා කියලා කියන්නේ මහා බ්‍රහ්මයේ. හැබැයි මේ භාරද්වාජ කුලයේ අය විශ්වාස කළා ඒ අය මැව්වේ හිස මුදුනෙන් කියලා. ඒ නිසා බමුණගෙනුත් උතුම්ම බමුණ විදියට සැලකුවේ භාරද්වාජ කියන බමුණ. එතකොට මේ භාරද්වාජ බැමිණියගේ එහෙම නැත්නම් බමුණගේ බැමිණිය තමයි ධනංජානි කියලා කියන්නේ. ධනංජානි බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධ උපාසිකාවක්. ඇය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත් වෙලා හිටියා. ඒ නිසා දිනපතා ඇයට පුරුද්දක් තියුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ යම් දිශාවකද ඒ දිශාවට හැරිලා දවසට 3 සැරයක් උන්වහන්සේට নমස්කාර කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. ඒ අරහත් සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා ඇය හැමදාම 3 සැරයක් වන්දනා කරනවා. ඒ වගේම ඇයට තව ලොකු පුරුද්දක් තියුණා. මොකක් හරි අපරතැබ්බයක් වුණොත් හදිස්සියේ වැටෙන්න එහෙම ගියොත් ඇයගේ මුවින් නිකුත් වුණ වචනයක් තියුණා නමෝ බුද්ධාය කියලා. මේ වචනය තමයි නිකුත් වුනේ. දැන් බ්‍රාහ්මණයා කල්පනා කරනවා භාරද්වාජ බ්‍රාහ්මණය එක දවසක් අපි ගොඩක් කාලෙකින් බමුණුන්ට දානයක් දුන්නේ නැහැ. ඒ නිසා දානයක් දෙන්න ඕන කියලා දැන් ඔය ඇත්තෝ මහා සංඝරත්නයේ